හෙල්ලෝ ගයිස් ඉතින් ඔන්න අද අපි එකතු වෙලා ඉන්නේ සුපිරිම සුපිරි සර්වයිවල් ගේම් එකක සුපිරියනේ ඉතින් මල් කෑල්ල වගේ හරි අවුලන්නේ ගහගත්ත තම්නේල් එක හදන්නේ හරිද ඉස්සෙල්ලම පොරවක් හදාගෙන පොරවක් හදමු පොරවක් හදන්න ගස් කපන්න ඕන කපමු කෑප්පුව අද මචං අපි ඌරෝ මරන්න යන්නේ ඌරෝ මරමු පොල් ගෙඩියකෝ හරිද දැන් උණ පඳුරක් හොයාගන්නත් ඕන උණ පඳුර කෝබා අමේ තියෙන්නේ හරි උණ පඳුරක් හොයාගත්තා උණ පඳුර මේකට දාමු මට දුන්නක් හොයාගන්න හරිද ඒක ඇම්බරෙන ගම අපිට ගල් ඕන නේද අපිට ගලුත් ඕන හොදමු බැන්ඩේජ් එකක් හදාගන්න යන්නේ ගෝල් දෙකක් ඕන කියහන්කෝ හරි කෑඩුවා හරියට හරි එන්න මේකක් හදාගන්න මේකකුත් හද බැන්ඩේජ්ජයකුත් හද මේකකුත් හදන් දෙන්නේ අල්ලාම හදන්න ඕන ගන්න අපිට දුන්නක් හදාගන්න ඕනනේ දුන්නට ලානු ඕන උණගස් ටිකක් කපමු උණගස් දෙකයි උණගස් තුනයි රෙඩ් කරගමු ටීක් කරගමු ඔඩ උණගස් 14ක් උණගස් 14යි හරිද දැන් අපිට දුන්න හදාගන්න තියෙන්නේ දැන් මේකෙන් අපි ගමු හදපු ගනු ටික ගත්තා දැම්මා අනේ ඔන්න දුන්න හදාගන්න එතන ගන්න ඕන ඒක ලනු ටික අපි දැන් දුන්න හදාගන්න කැටබෝඩෙකුත් හදාගමු හදාගත්තා දුන්නකුත් හදාගත්තා ඊතලේ හදන්න ගල් නෝනනේ ගල් කටුවෙන් හදාගමු ගල් ටික කොඩන්න බෑ කියහන්කෝ ගල් කටුවෙන් කඩාගමු පොඩු සිරෝඩම කෝඩම් හරියට හරි කෑලි දැන් බං කුකුලෙක් හොයාගන්න ඕන සිරෝඩම දැන් කුකුලෙක් හොයාගනින්කෝ කුකුලෙක්ගෙන් පිහාටු ගන්න තියෙනවා කුකුල්ලෝ කොහෙද ඉන්නේ කුකුලා එන්න පුතේ කුකුල් පට්ටියෝ කුකුලෝ ඉන්නකෝ කුකුල්ලුනේ කියහන්කෝ ඌරෙන්නම් ඉන්නවා කුකුල්ලුනේ නැතිවෙන්න විදියන්නේ කුකුල්ලුනේ නැතිවෙන්න විදියන්නේ තොලාමේ ඌරෙක් ගෙහුවනේ ඌරෙක් ගෙහුව අඩෝ බඩු ඉන්නු හරියට හරි
ඒකත් අපිට ගෙව්වේ ඉඳපන් හරියට ඌ බේරුවා හරිද දැන් අපිට ඊතල හදාගන්නත් පුළුවන් ඔකට රෙදි ඌරුමසුවේ උනනේ ඌරුමසුවේ රෙදි අපිට ෆය ඊතල හදාගත්තොත් ලේසියිනේ මේ පොදේ මර පුරා එතුමාගේ මොකක්ද අයින් කරන්නේ ටිකාම මේක අයින් කරමු මේකත් අයින් කරමු ටික දාගමු මොකක්ද අයින් කරමු ඕක වැඩක් නෑ මන් තිබිලා මොකක්ද ඩිලීට් කරන්න බැහැ ඩිලීට් කරමු ඒකත් අයින් කරමු හරිද එතකොට දැන් අපිට පය ඊතල හදාගන්න නම් ගින්දර මේක හදාගන්න නම් ඒකට රෙදි කෑල්ලක් ඕන රෙදි කෑල්ලකේ ඌරුමසු බලන්න මේකෙත් ඇති පය ඊතල හදාගත්තොත් ලේසියි බං තිබ්බ ගමන් මැරෙනවා එහෙම නෑනේ කමන්නේ පය ඊතල හදාගමු පය ඊතල හප්පට අම්මට සිරි තාත්තට සොරි පය ඊතල ටික හැදෙන ගමන් ඕකෙන් හැදුවා රෙදි අපි දැන් රෙදි හදමු රෙදි හැදුවා හරිද රෙදි ටික හදන ගමන් ඉන්නේ හරි බං දැන් ඔය ඔක්කොම ටික ගමු අපි ඔන්න ගිනි ඊතල හැදුවා ගිනි ඊතල හැදුවා ගිනි ඊතල හදන්නේ අද දුන්න ගමු දැන් දුන්න ගන්නවා හරිද දැන් අපි දුන්න ගමු දුන්න ගත්තා ඒ නෝමල් ඊතල නෙමෙයි අපරාධ එකක් ගියා කියන්න මං හැදුවේ නෑනේ නේ ඊතල හැදන්න මතක වුණානේ පය ඊතල හැදුවා හරිද ඔන්න ඒ ඊතල ටික හදන ගමන් ඉන්නේ දැන් යම ඌරු මරන්න ඌරු මුලින්ම ඝාතනය කරනවද ඌරු මරන්න යම අද ඌරු මරමු යන්න ඔටෝ යන උනි බං අන්න ඌරෙක් ඉන්නවා උට ගිනි ඉතලයකින් තියෙනවා ගිනි ඉතලයක් ගත්තා අම්මට සිරි හරිද අපි දුර ඉඳන් තියලා බලමු ඌ එතනමයි ඌට තියුවා ඌත් එතනමයි නිකන් අපරාධිනව මේ ඊතල ඒක නිසා නෝමල් ඊතලයක් දාගමු මට මුංගේ හම්ම ඕන වෙනවා මේක මෙතනින් දාගමු මේක අරෙන් බා කැටගෝලි වලින් මෙතනට එක කැටගෝලිය ඩිලීට් කරමු
වැඩි ඉන්වස් ටික දාගන්න. තව එකෙක් ඉන්නවා ගෙට් මස් ටික ගත්තා. ගෙට් මස් ටික ගත්තා. අම්මට සිටි ඌරු සේනාව මුලින්ම ඝාතනය කරමු. හරිද? ඌට තිව්වා දුර වදින්නේ. ඌට තියමු. ඌත් මැරුවා. කන්දු දිග්ගියොත් ලේසි වෙන්නේ නෑ. ඌට තිව්වා. මෙන්න මහා මෘග දැවැන්තයා ඉන්නවා. ඌට තිව්වා ඌ එනවා. මෙන්න ඌ එනවා. අත්වලාමි දූපන්. මෙතැන්ට ගිහිල්ලා මෙතැන්ට ගියා. මේක ගත්තා. මෙන්න මට ගහනවා. හරි. එම්බ යන්න. හරි ඌ මැරුණා. මරාගමුද? ඌත් ඉවරයි. දැන් අපි මේක කමු. ඔක්කොටම කලින් කාලා අපේ ගෙඩියක් හදාගමු. මෙන්න මේ උන්ගේ හදාගමු. හදාගමු. ඔත්තලා මේ චීනාව පිටින් ඉන්නව නේද? අඩෝ මේ උගේ ඇඟේ පච්චත් කොටල බලන්න. බලපන් කේවිත්. හරි ඉතින් ඔන්න ඌරු නායකයා ඝාතනය කරා. මගේ පරම හීනය සැබෑ වුණා. අපට සිහි ගොඩක් බඩු තියෙනවනේ බා. මේක ගමු. මේක ඩිලීට් කරමු. තව මේක ඩිලීට් කරමු. ඊට පස්සේ ඔක්කොම හරියට හරි ගොඩ ඒ ටික හරි. දැන් ඒක ටිකක් හදාගන්න. ඌරිගේ එකක් ගන්න. ඌරිගේ එකක් ගමු. අලුත් එකක් බං ඒක. ඌරගේ ඇඟ ගත්තා. හරිද? දැන් අපි මේක හදමු. මම ඒක දන්නේ මොකද? මට ගමන්නේ. මොකද මරමු. අපි තියමු නෝමල් එකකින් තියමු. හරියට හරි. ඌත් මැරුණා. ඌවත් මරමු වැට සැකිල්ලව. උට වැදුණා එකක් වැදුණා දෙකක් වැදුණා. ඌටත් කිව්වා වැට සැකිල්ලව මැරුණා. අඩෝ වැට සැකිල්ල ගොඩක් ඉන්නවා. ඔය මේ එකකින් තියමු. ගින්දර මෙව එකකින් තියමු. අපි ලොවෙත් නැති වෙන්න. උටත් තියමු. හරියට හරි. උටත් වැදුණා.
උටත් වැදුණු. අඩෝ රිපෙයාර් පාරක් දාන්න මේ වගේ දුන්න රිපෙයාර් කරමු. අපි දැන් දුන්න රිපෙයාර් කරමු. දුන්න පෙන්නන්නේ හිටපො. හරියට දුන්න රිපෙයාර් කරන්න. ඌරු ටික මැරිලා ඉන්නවද? දුන්න රිපෙයාර් කරන්න ලනුනේ ලනු ගන්න වෙනවා. හරි අවුලන්න 15ක් දීලා රිපෙයාර් කරගත්තා. මට අන්නු මරා ගන්න ඕනවා. හරියට හරි ඌත් මැරුණා. මොකක්ද එකක් තියමු. ඌරු සේනාව මරමු. මුටත් තිව්වා මුටත් අම්මට සිවි. ඊතල නෑලු. ඊතල නෑ. ඊතලකෝ. ඊතල නෑනේ. ඊතලයක් කොහෙන්ද හොයාගන්න. ඊතලේ සිරාම නැද්ද බං? කුකුලෙක් මරා ගන්න වෙනවා. කුකුලෙක් කුකුල්ල කොහෙන්ද හොයන්නේ? කුකුල්ලෙක් කැට බෝලින් තියලා හොයන්න වෙන්නේ. කුකුල්ල මේ හරියන්නේ නැති වෙයි. කුකුලෙක් ඔය ගානින් කැට බෝලින් තියපා තියුවා. උගේ පිහාරට විතරක් ගමු අපි. ඉතින් දැන් අපිට ඊතල තියෙනවා. ඊතල හදාගන්න පුළුවන්. ඔයාර හදාගන්න ගින්දරනේ. ගින්දර හදාගන්න. මේක හදාගන්න. ඊතල ටික එන ගමන් තියෙන්නේ නැවේ දැන් නැවේ තියෙන්නේ ගායිස් ඊතල ටික. මගේ සවුන්ඩ් එක අත පොඩ්ඩක් අඩු ඇති. එදී ගණන් ගන්න එපා. සවුන්ඩ් එක අඩුයි. මම ගෙදරට හොරාට වීඩියෝ කරා. හි මට උඩ. දුක දැන් වරෙන් ඔබ දැන් වරෙන් ඔබට කැට බෝලින් ගහලා මරන්න. බැන්ඩේජ් එක ගහගන්න. ඕනික බැන්ඩේජ් එක ගහගත්තා. බැන්ඩේජ් එක ගහගත්තා. දුන්න ගත්තා මෙතනින් තියුවා. හරිද? දුන්න ගත්තා. ඊතල 10ක් තියෙනවා. දැන් මුන්ගේ සේනාව පිටින්ම මරලා ඉවරයිනේ. දැන් අපිට තියෙන්නේ අන්තිම උන් ටික මරා ගන්න. උන් ටිකට වැඩ දෙමු. අඩෝ පව් බම් මේ නායකයා උත් මැරිලානේ. බලපංකෝ. ඔනේ පව් බම් බොසා මැරිලා උන්නේ. මෙන්න මුටත් එකක් තියෙන ඔළුවටම තියෙන. අඩෝ උටත් තිව්වා බං. එයත් පව් බං. උට තිව්වා ඌත් ඉවරයි. උට නෑ උට තියන්න යන්නේ.
දැන් ඉන්නේ හිච්චි පිච්චි උන් ටිකත් ඝාතනය කරමු. ටික ඝාතනය කරමු. ටික ඝාතනය කරමු. ඌරු ඝාතනය කරමුද? ඇයි? ඔඩු එයි මට ගල් නැහැ. මට වෙනම ගහනවා. සිරාවට මුන්ට හිතන මුන්ට විතරයි. මුන්ට විතරයි තමයි. ඵලය අඩු බලුවට කරන්න එපා. හරි බලුවට කරන්න එපා. සවුන්ඩ් එක අඩු ඇති කරන්න එපා. මේ වලාමේ ගල් නැහැලු. ඔය පොඩි ගල් ටිකක් හදාගන්න. තකන් තව කාටද අම්මට තව ටිකක් හදාගන්න ඕන මෙඩි. මෙඩි ටිකක් හදාගන්න. ඉවරයි. සහ මුලින්ම ඝාතනය කරනවද නම් ආවටත් තියෙනවා. ඉවරයි. ඉවර කරමු දැන්. ඉවර කරමු. ඉවරයි. ඇන්නලා මරමු. හරි ඉතින් ඔන්න අපි සේනාව පිටින් ඝාතනය කරා. අද මිෂන් කම්ප්ලීට් එහෙනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. කමන්න. හරි ඉතින් ඔබ දැක්කනේ ඉතින් අපි ඔන්න සේනාව පිටින් ඝාතනය කරලා දැම්මද? කොහොමද ඉතින් ගේම් ප්ලේ ඉවර වෙන්නේ? ඔඩු මෙන්න බලපන්. මූ මැරුව එක සුපිරි බා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. හරි ඉතින් අදට ගිහින් තවත් මේ වගේ සද්ද තියෙන වීඩියෝ එකකින් හම්බෙන්න. සද්ද නැති ඒවෙන් වැඩක් නැහැ. හරි ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.